අදලා හරිද සුබ රාත්‍රියක් මේ අපි සංවේදී ඉන්ද්‍රයන් හා සම්බන්ධව කතා කරන්න කලින් අපි ප්‍රධාන වශයෙන් සංවේදීන් ඉන්ද්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා කෙනෙක් අපි කතා කරා. ඒතර සංවේදී ඉන්ද්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරද්දී දැන් අපි සාමාන්‍යයෙන් අපි දන්න කාරණාව තමයි ආවේගයක් අපි කැප්චර් කරගන්න ඕනිනේ. එතකොට ඒක ප්‍රොසෙස් වෙන්න. ඒතර ඒ අල්ලගන්න එක ගාත අපිට ඒ ආවේගය අපි අල්ලගන්න ඕනි. ඒතර ඒ අල්ලගන්න තමයි එතකොට වැදගත් වෙන විවිධ ස්ට්‍රක්චර්ස් තියෙන. ඒ කියන්නේ ආවේගන වර්ගම අනුව. ඒ කියන්නේ අපිට සමහරලාට ආලෝකය හරහා එන අපි කියන්නේ දැන් ඇසෙන් අපි රූපනේ දකින්නේ. එතකොට අපිට කැප්චර් කරගන්න ඕනේ ආලෝකය. ඒ වගේම තාපය උෂ්ණත්ව ප්‍රතිග්‍රාහකයක කැප්චර් වෙන්න ඕනේ හීට් එක. අන්න ඒ වගේ එතකොට අර ඒ කැප්චර් කරගන්න එක අනුව වෙනස් වෙනවා. දැන් අපි සාමාන්‍ය සංවේදන අපේ වෙනස් වෙනවා. දැන් ප්‍රධාන වශයෙන් අපි ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒතර ඔය කියන පංචේන්ද්‍රයන් හරහා අපි ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕවනේ සංවේදනයන්. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න කාරණා තමයි උත්තේජයක් ප්‍රතිග්‍රහණය කරලා ඒ ප්‍රතිග්‍රහණය කරන උත්තේජයට ප්‍රතිචාර දක්වීමට තියෙන හැකියාව තමයි අපි උද්දීපිතාවය කියලා කියන්නේ. ඒතකොට සමායෝජනයකදී අපි කතා කරන්නේ සංවේදකයකුයි කාරකයකුයි අතර ස්නායු හරහා සම්බන්ධ කරගත්ත එක අපි ස්නායුක සමායෝජනයක් විදියටත් එහෙම නැත්නම් අපි ඒක හෝමෝන් නැත්නම් රසායනික ද්‍රව්‍ය හරහා සමායෝජනයක් කරන්න පුළුවන්. එතකොට අපිට ඒක රසායනික සමායෝජනයක් විදියට තමයි අපි යෝග මේ සාමාන්‍යයෙන් යන්නේ. උතර මේකෙදි සාමාන්‍යයෙන් ඒ මතක ඇති අපි සාමාන්‍යයෙන් කතා කරද්දී ඉගෙන ගන්නවා දැන් ස්නායු පටලයක් ඔස්සේ ආවේගයක් ගමන් කරද්දී ගමන් කරන ආවේගයක් අපි ක්‍රියාවිභවයක් විදිහට නේ ක්‍රියා මේ ගමන් කරන ආවේගයක් නේ අපි ක්‍රියාවිභවයක් විදිහට හඳුන්වන්නේ. ක්‍රියාවිභවය කියලා නේ ක්‍රියාවිභවයක් නෙමෙයි. ඒතකොට ආවේගයක් ගමන් කරන මට්ටමට පත් කරගත්තට පස්සේ ඒක පටලයක් ඔස්සේ ගමන් කරන ආවේගය තමයි මේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ස්නායු ආවේගයක් විදිහට. එතකොට ඒකෙදි මතක ඇති අපි සාමාන්‍යයෙන් අර ස්නායු පටලයක් අපි ගත්තාම ඒකේ සාමාන්‍ය පිටත දන විදියට ඇතුළත රින විදියට ආරෝපණය වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි පිටත තියෙන සෝඩියම් සාන්ද්‍රණය ඇතුළත තියෙන ක්ලෝරින් සාන්ද්‍රණය සහ එතකොට පිටත තියෙන ක්ලෝරින් සාන්ද්‍රණය සහ ඇතුළත තියෙන පොටෑසියම් සාන්ද්‍රණය සහ A+ අයන සාන්ද්‍රණය ප්‍රධාන වශයෙන් අපි එතකොට මේ සංවේදන කියන්නේ ස්නායු පටලයකදී ප්‍රධාන වශයෙන් එතකොට ආවේග මේ ආවේග මේ රඳව ගනිද්දී අපිට ඒතර මේකෙදි ආරෝපණ ව්‍යාප්තිය මත තමයි ස්නායු පටලයේ ආවේගය තීරණය කරන්නේ. එතකොට ඒකෙදි හරිද? එතකොට දැන් අපි කතා කරේ එතකොට මේකෙදි ආවේගය හා සම්බන්ධව සලකද්දී පිටත සහ ඇතුළත ආරෝපණ ව්‍යාප්තිය මත තමයි මේකේ විභවය ක්‍රියා විභවය කියලා කියන එක තීරණය වෙන්නේ. ඒ ක්‍රියා විභවය තමයි එතකොට ස්නායු පටලයක් ඔස්සේ ගමන් කරන. එතනදී අපි සාමාන්‍යයෙන් කියනවනේ දැන් ආවේගයක් ගමන් කරද්දී මේකෙදි සාමාන්‍ය අපි කියන්නේ ද්‍රවිත අවස්ථාවක් කතා කරනෝනේ. ඒ ද්‍රවිත අවස්ථාවනේ මෙතනදී දිහෙලියකට ඇවිල්ලා මෙතන ඊට පස්සේ ධන 40ට ඇවිල්ලා ධන 40 කියලා කියන්නේ ක්‍රියා විභවය. එතකොට මෙතනදී මේක ද්‍රවිත අවස්ථාව මේක විද්‍රවිත අවස්ථාව මේක ප්‍රතිද්‍රවිත අවස්ථාව සහ මෙතනින් යටට ගිහලා මෙතනට එනවා අධිද්‍රවිත අවස්ථාව. ওই ටික සම්පූර්ණ කිරීමනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ස්නායුකදී ආවේගයක් ගමන් කරද්දී.
ඒතර ස්නායක ආවේගයක් ගමන් කරන්න. ඒතර ඔය පටලයේ විභවාන්තරය වෙනස් වීම අපි සැලකිල්ලට ගන්න. ඒතර ඕක තමයි සාමාන්‍යයෙන් ගන්න. ඒතර මේ අපි එන ඕනම විද්‍යුත් ඕනම ආවේගයක් අපිට එතකොට පරිවර්තනය කරගන්න ඕනි. ඒතර මම කියන්නේ ආලෝකය ආවනම් ආලෝකය නෙවෙයි අපේ මොළයට අරගෙන යන්නේ. ඒතර ආලෝකය ගිහිල්ලා ඒතර අක්ෂිකාචය හරහා එතකොට දෘෂ්ටි විතානය මත නාභිගත කරලා ඒ දෘෂ්ටි විතානය මගින් ඊට පස්සේ ඒක එතන තියෙනවනේ යෂ්ටි සහ කේතු සෛල. අන්නේ යෂ්ටි සහ කේතු සෛලවල මේ ක්‍රියාකාරීත්වය මත යෂ්ටි සෛල සහ කේතු සෛලවල ක්‍රියාකාරීත්වය මත ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මේ එතන විද්‍යුත් ආවේගයක් බවට ජනනය කරගන්නවා. අන්නේ ජනනය කරගන්න විද්‍යුත් ආවේගය තමයි මොළයේ දෘෂ්ටික ප්‍රදේශයට ගිහිල්ලා අපි ඒක ආවේගයක් විදිහට තේරුම් ගන්න. ඒතකොට ඔක වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ ඇස් රූප එතකොට ඇහෙන් දකිනව නම් එතකොට එතනදී ඒ පික්චර් එක තීරණය කරන්නේ මොළයෙන්. ඒ වගේම දිවට රස දැනෙනවා නම් ඒ රස කියලා කියන එක තීරණය කරන්නේ මොළයෙන්. ඒ වගේම නාසයට ගඳ දැනෙනවා නම් ගඳ කියලා කියන එක තීරණය කරන්නේ මොළයෙන්. එතකොට ඒ උෂ්ණත්වය නැත්නම් උෂ්ණත්වය, සිසිලස, වේදනාව, පීඩනය, උණුසුම වගේ සංවේදනයන් ගත්තොත් ඒවා තීරණය කරන්නේ මොළයෙන් තීරණය කරන සමහරව ඒ කැප්චර් කරගන්න අපි අර සෙන්සර්ස් විදිහට තමයි අපි යන්නේ හරියට. එතකොට ඒක තමයි සංවේදකයක් වෙන්නේ. අනේ සෙන්සර් එක තමයි සෙන්සර් වල මූලික ලක්ෂණ ටික තමයි අපි කතා කරන්නේ. එතකොට කතා කරේ අද. එතකොට ප්‍රධාන වශයෙන් ඒ භාවිතා කරන සංවේදකයක තියෙනවනේ මූලික ලක්ෂණ මොනවද කියලා. එතනදී අපි කිව්වා විවිධ උත්තේජ ලබා ගැනීමට දැන් මේ ටික අපි ලියලා තියෙන්නේ. විවිධ උත්තේජ ලබා ගැනීම සඳහා විශේෂණීය වෙච්ච ව්‍යුහයක් වෙන්න ඕනි. ඒ වගේම උත්තේජ දෙහෙලියාගේ හෝ ඊට වඩා වැඩි තත්ත්වයක් පවතින නම් ඊතර උත්තේජ හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම උත්තේජයේ ශක්තිය අපි කියනවා පටල විභව ශක්තිය බවට පරිවර්තනය කර ගන්න ඕනි. ඒ වගේම උත්තේජ සෑම අවස්ථාවකදීම ස්නායු පද්ධතියට සම්බන්ධ වෙලා තියෙනෝනේ. ඒක දැන් මේ කතා කරන කාරණා සම්බන්ධ සරකද්දී නිතර අපෙන් විභාගයට අහනවා. ඒ කියන්නේ දැන් ඔය භාවිතා කරන සංවේදකයක තියෙන ඕන මූලික ලක්ෂණ මොනවද කියලා කියන එක නිතර විභාගයට අහන එකක්. ඒතර ඒ භාවිතා කරන මූලික සංවේදකයක තියෙන ඕන මූලික ලක්ෂණ තමයි ඔය වගේ කාරණා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ස්නායු පද්ධතියට මේක සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියන එකම අපිට විභාගයේ ඇහුවොත් උත්තරයකට ගන්න පුළුවන්. මොකද ස්නායු පද්ධතියට සම්බන්ධ වෙච්ච නැති සංවේදකයක් නැහැනේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම අපිට මතක තියෙන්න ඕන එකක්. ඒ වගේම දෙහෙලියාගේ ඉක්මවා යන්න ඕනි. ඒ වගේම මේකට පුළුවන් වෙනස් ශක්තියක් බවට අපි කියන්නේ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් වෙන්න ඕනි. සංඥා වර්ධනය කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඊට පස්සේ ඒක අපි සාමාන්‍යන සංඥාව දොර වැඩි කරලා අරගෙන තමයි අදාළ ස්ථානයට අරගෙන යන්නේ. ඒ වගේම අවසානයේදී අපි කියනවා සාමාන්‍ය එකම උත්තේජය දෙතුන් සැරයක් කරනවා නම් ඒ උත්තේජනය වෙන්න ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා නතර වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ඒතර සංවේදකයට අනුවර්තනයක් විදියට. සාමාන්‍යයෙන් සංවේදනයේට අනුවර්තනයක් විදිහට තමයි අපි සාමාන්‍යයෙන් එතනදී සලකන්නේ. හරිද? ඒතර සංවේදී අනුවර්තනයන් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනි. ඒතර ඔය කියන ලක්ෂණ ටික අපි පොදුවේ ගත්තාම මෙතනදී අපි කතා කරපු කාරණාවන් විදිහට ගත්තා. ඊට පස්සේ ඊගාවට එතනින් පස්සේ තමයි අපි ඊළඟට කතා කරේ සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග. සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග වලට එද්දී ප්‍රධාන සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග කීපයක් තියෙනවා කියලා කිව්වනේ. ඒතර ප්‍රධාන මේක අපි ගත්තේ රසායනික ප්‍රතිග්‍රාහක. ප්‍රධාන සංවේදී ප්‍රතිග්‍රාහක වර්ගයක් තමයි රසායනික ප්‍රතිග්‍රාහක. ඊගාවට සංවේදී ප්‍රතිග්‍රාහක තමයි තාප ප්‍රතිග්‍රාහක. ඊළඟ ප්‍රධාන සංවේදී ප්‍රතිග්‍රාහකය තමයි ප්‍රකාශ ප්‍රතිග්‍රාහක. ඊළඟ ප්‍රධාන එක තමයි යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක අනිත් එක තමයි වේදනා ප්‍රතිග්‍රාහක. එතන මෙතනටත් අපි ආවා. එතන ප්‍රධාන අපේ දේහය තුළ පවතින ප්‍රධාන සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග ටික රසායනික ප්‍රතිග්‍රාහක, තාප ප්‍රතිග්‍රාහක, ප්‍රකාශ ප්‍රතිග්‍රාහක, යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක සහ වේදනා ප්‍රතිග්‍රාහක කියලා ප්‍රධාන ප්‍රතිග්‍රාහක වර්ග සෙට් එකක් තියෙනවා. එතකොට මේවා ක්‍රියාත්මක වෙන විදිය සහ ක්‍රියාත්මක වෙන ස්ථාන වෙනස්. රසායනික ප්‍රතිග්‍රාහකයක් දේහයක ඔය වගේ ස්ථානිකද ක්‍රියාත්මක වෙන්නේ. තාප ප්‍රතිග්‍රාහකයක් දේහය මොන වගේ ස්ථානිකද ක්‍රියාත්මක වෙන්නේ. මම කියන්නේ දැන්
අපිට හැම හරහා එතකොට අපි උණුසුම වේදනා උණුසුම සිසිලස වේදනාව පීඩනය වගේ ඒවා කැප්චර් වෙද්දී උණුසුම කියලා කියන්නේ එතකොට තාපයත් එක්ක සංවේදී ප්‍රතිග්‍රාහකවල ක්‍රියාත්මක අපේ අපේ සමේ පිටනවා රශ්මි දේහාණු ඒ වගේම ක්‍රවුන්ස් අන්තබල්බ ඒ වගේම දිනතර එතනදී රශ්මි එක ක්‍රියාත්මක වෙනවා සාමාන්‍යයෙන් හීට් එකට අදාළව 25යි සෙල්සියස්ට වඩා වැඩි හීට් එකක් කැප්චර් කරගන්න සාමාන්‍යයෙන් රශ්මි දේහාණු ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ 25ට වඩා අඩු හීට් එකක් කැප්චර් වෙන්නේ මේ ක්‍රවුන්ස් වලදී. ඒ කියන්නේ අපි සිසිලස සංවේදී ප්‍රතිග්‍රාහක විදියට. ඊට අමතරව ওই දෙකටම අමතරව නිදහස් ස්නායුවන්ටත් ප්‍රධාන වශයෙන් මේ ප්‍රතිග්‍රාහක වර්ග විදියට අපි සාමාන්‍යයෙන් සලකනවා. ඒතකොට ওই ටික තමයි ප්‍රතිග්‍රාහක වර්ග තියෙන්නේ. එතනින් අපි එතකොට මුලින්ම ඊට පස්සේ මාතෘකාවට අපි ගියේ රසායනික ප්‍රතිග්‍රාහක සම්බන්ධව. එතකොට අද මේ අවුරුදු 20කට කලින් අපි නතර කරේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික ප්‍රතිග්‍රාහක කියලා කියන්නේ එතකොට කෙමිකල් එකක් තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. අපි උදාහරණයක් විදිහට තේ එකක් බොනකොට ඔයාලට තේ එකේ සීනි තියෙනවද නැද්ද? එතකොට දිවට දැනෙනවා. තේ එකකට අදාළව එතකොට අපි සාමාන්‍ය රස ප්‍රතිග්‍රාහක වලදී වෙන්නේ එතකොට රස ප්‍රතිග්‍රාහකයක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් රසායනික ප්‍රතිග්‍රාහකයක්. ඒ වගේම නාසයේ තියෙන ගන්ධ ප්‍රතිග්‍රාහක කියලා කියන්නේ රසායනික ප්‍රතිග්‍රාහකය. ඒතර අපි සාමාන්‍යයෙන් වාතයේ තියෙන මොන හරි අංශු වලදී අපිට ගඳ සුවඳ දැනෙද්දී නාසයේ තියෙන ගන්ධ ප්‍රතිග්‍රාහකය තුළ තියෙන ඒවායි දිය වෙලා ඊට ශ්ලේෂ්මල පටලයක් තියෙනවනේ. අනේ ශ්ලේෂ්මල පටලයේ දිය වෙනවා. ඒ ශ්ලේෂ්මල පටලයේ දිය වුණාට පස්සේ ගන්ධ ප්‍රතිග්‍රාහකයේ ඇතුළු වෙලා එතන ඒක ඇතුලේ තියෙන සංවේදී කේශර අන්නේ සංවේදී කේශර තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ සංවේදී කේශර ක්‍රියාත්මක වීම නිසා මොකද වෙන්නේ? එතකොට ඒක ස්පර්ශයත් එක්ක ඇතිවන විද්‍යුත් ආවේගයක් විතර පරිටාත්මකයේ ට්‍රාන්ස්ලේට් කරලා ඒ විද්‍යුත් ආවේගය අරගෙන යනවා මොළය දක්වා. එහෙම නැත්නම් දිවේදී රස ප්‍රතිග්‍රාහකවලදීත් ඒත් එහෙමයි. ප්‍රධාන වශයෙන් අපි දිව හා සම්බන්ධව රස වර්ග සෙට් එකක් කියනවනේ. ඒතර ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස, පැණි රස සහ උමානි රස කියලා. එතකොට ඒ රස වර්ග ටික සම්බන්ධව සලකද්දී එතකොට දිවේ ඒ රස සංවේදනය සිද්ධ වෙන්නේ. එතකොට ඒ රස සංවේදී ප්‍රදේශ හරහා දිවට රස සංවේදනය සිද්ධ වෙන්නේ ඒ රස සංවේදී ප්‍රදේශ හරහා. ඒතර මේ ප්‍රදේශවලට දැනෙන රස වෙනස්. සාමාන්‍ය ඒක නිසා තමයි දැන් මේ දිව මුල මෙහෙ නෙවෙයි දිව මුල තියෙන්නේ මෙහෙ. ඒතර කණ්ඩිකාව කියලා කියන අස්තියට සම්බන්ධ වෙන්නේ දිවේ මුල තියෙන්නේ මෙහෙ. ඒතර මේ මෙහෙ මෙතනින්ට අපි කියන්නේ උගුරට හොරා බේත් බොන්න බෑ කියලා සමහරට අම්මලා තාත්තලා කියනෝනේ. පුතේ නිකන් හංගන්න ලැහැත් වෙන්න එපා. නිකන් උගුරට හොරා බේත් බොන්න බෑ කියලා. ඒතර මෙතනදි මේ හරහා තමයි බේත් යන්නේ. ඒතර අනිවාර්යයෙන්ම එතන තිත්ත රස දැනෙන්නේ මෙතනට. ඊට පස්සේ මෙතනට තමයි දැනෙන්නේ ලුණු රස, ඇඹුල් රස එහෙම. පැණි රස දැනෙන්නේ මෙතනට. ඒතර ඔය වගේ දිවේ රස සංවේදන ප්‍රදේශයන් වෙනස් වෙනවා. එතකොට ඒවෙයි තියෙනවා වෙනම පිටිකා කියලා විභාගයක් දරනවා. ඒ පිටිකා තුල පීඩනව රස සංවේදී කේශර දරන සෛල තියෙනවා. ඒ රස සංවේදී නැත්නම් රස අංකුර කියලා. ඒ රස අංකුර තුල රස සංවේදී කේශර දරන සෛල තියෙනවා. ඒ සෛලවල ස්පර්ශයත් එක්ක මොකද වෙන්නේ? ඒක සෛල අර ස්නායු ආවේග වලට උද්දීපනයට ලක් වෙලා ඒ ලබා ගන්න විද්‍යුත් ආවේගය මොලේ දක්වා අරන් ගිහලා මොලෙන් තමයි තීරණය කරන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් රස සංවේදනය සිදු වෙන. ඔය දෙකේදීම ක්‍රියාත්මක වෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහකය. මොකද රසායනික කියලා කියන්නේ කිමිකලි වෙනස් වීමක් නේ. ඒතර කිමිකල් නැත්නම් ඒකේ රසායනික වෙනස් වීම තමයි ඒතර අපි ප්‍රධාන වශයෙන් ගන්න. ඒතර රසායනික වෙනස් වීම අපි සංවේදනයට ලක් කරනවා රස සංවේදනයක් විදියට. ඔක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒතර ඒක සිද්ධ වෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක හරහා තමයි සිද්ධ වෙන්නේ. මොකද රස කියන්නේ සංවේදනයනේ. ඒතර ඒ රස සංවේදනය වෙන නම් කිමිකල් එකක් නැත්නම් ඒකේ තියෙන කිමිකල් එක තමයි අපි එතකොට දියෙන්නේ. දැන් අපි සමහරලාට දැන් ඔයාලා ඔය අපි කියන්නේ දැන් ඔය ජින්ජර් බියර් බොනවා. ඒතර ඉඟුරු බොනවා කියලා බොනවා. හැබැයි ඒ ඉඟුරු බීම වල තියෙන්නේ ඇත්තටම ඉඟුරු වල තියෙන නැත්නම් ජින්ජර් වල නැත්නම් ඒවයි තියෙන කෙමිකල් එක තියෙන්නේ. කෙමිකල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඒක තමයි පාවිච්චි කරන්නේ. දැන් එක්ස්ට්‍රැක්ට් කළා නම් වඩාත් හොඳයි කමක් නැහැ. අපි කියමු කෙමිකල් එක සංශ්ලේෂණය කරන වෙනම කෘත්‍රිමව සංශ්ලේෂණය කළා සමහරට ඒක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට දැනෙන ටේස්ට් එක හරියට ඉඟුරු බීම බොනවා වගේ තමයි දැනෙන්නේ. එතකොට pear toffee, සියඹල toffee ඒව කද්දී අපි නිකන් සියඹල කනවා, pear කනවා කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් සියඹල pear නෙවෙයි අපි ඇත්තටම කන්නේ. ඒතකොට ඒකේ තියෙන කිමිකල් එක අපි ඒතකොට අපිට දැනෙනවා රස සංවේදනය වෙනවා. අපි සමහරලාට සංකීක් කියලා අපි
ඔය මහා අවුරුද්දට දැන් එහෙන්ට මේ ප්‍රොමෝෂන් යනවනේ සන්ක්වික් කියලා. ඒතර සන්ක්වික් වල සමහර තියෙන ඔරිජිනල් පළතුරු එක නෙවෙයි. ඒකේ සමහරවිට ඇත්ත කිමිකල් එක. එතකොට එන ඕන තරමකට දිය කරලා දෙන්න පුළුවන් කිමිකල් එක හැමෝටම දොඩම් බොනවා වගේ දැනෙනවා. හැබැයි ඒක ඔරිජිනල් දොඩම් නොවෙන්න පුළුවන්. මොකද ඔරිජිනල් දොඩම් දෙන්න පුළුවන්ද මේ උච්චර ප්‍රමාණයකට. එතකොට දොඩම් එහෙනම් ගෙනත් තියාගන්න වෙනවනේ. ඒතර කරන්නේ ඒකට අදාළ කිමිකල් එක ගෙනහල්ලා කිමිකල්. ඒතර ඒකේ ටේස්ට් එක තියෙනවා. ඊට පස්සේ එසෙන්ස් එක තියෙන සුවඳ කාරකය. ඔය ටික දැම්මාම එතකොට අපේ රසායනික සංවේදන දෙකම රවට්ටලා. දිවත් රවට්ටලා, නාහිත් රවට්ටලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අර දොඩම් දැන් දොඩම් බීම බොනවා වගේ බොනවා. ඒක නිසා එතකොට ඔක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. එතකොට දෙකම එතකොට අපි සලකන්නේ මොනවා විදිහටද රසායනික ප්‍රතිග්‍රාහකයන් විදිහට තමයි සලකන්නේ. එතකොට ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සහ රස ප්‍රතිග්‍රාහක කියලා කියන දෙකම. එතකොට එතනින් තමයි අපිට අද ආරම්භය ගන්න තියෙන්නේ. මාතෘකාව ලියන්න රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික ප්‍රතිග්‍රාහක ලියද්දි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එතනින් නෝට් එක පටන් ගන්න. ඖෂධිත් එතනින් පටන් ගන්න. රසායනික ප්‍රතිග්‍රාහක ඒ යටතේ ලියන්න රසායනික ප්‍රතිග්‍රාහක යටතේ රසායනික ප්‍රතිග්‍රාහක රසායනික ප්‍රතිග්‍රාහක රසායනික ප්‍රතිග්‍රාහක ප්‍රතිචාර දක්වන්නේ රසායනික ප්‍රතිග්‍රාහක ප්‍රතිචාර දක්වන්නේ රසායනික උත්තේජන වලට වේ. රසායනික උත්තේජන වලට වේ. රසායනික ප්‍රතිග්‍රාහක ප්‍රතිචාර දක්වන්නේ රසායනික උත්තේජන වලට වේ. කියන්නේ රසායනික උත්තේජනයක් කියලා කියන එක එතකොට දන්නවනේ. රසායනිකව ඇති වෙන මොන හරි ඒ කියන්නේ කිමිකලි වෙනස් වීම නිසා ඇතිවන එක. ඒතර ගොඩක් ඔක දැනෙන්නේ දිවටයි මේ නහයටයි තමයි දැනෙන්නේ. පංචේන්ද්‍රයන් තියෙන ඇස කන නාසය දිව ශරීරයනේ. ඒතර ඇසට එන්නේ නෑ. ඒතර ඇසට එන්නේ ආලෝකය. කනට එන්නේ ශබ්දය. එතකොට සමට අදාළ උෂ්ණත්වයේ ටික ඒක රසායනිකව සංවේදනයන් විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ නැහැ. ඒතර ඔය දෙක තමයි ඇති වෙන්නේ. එතකොට අපෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් විදිහට සංවේදී මේ අවුරුද්දේ උනත් සංවේදී ප්‍රතිග්‍රාහකයක් පවතින්න ඕන ලක්ෂණ මොනවාද සහ සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග ලියන්න ඒක එකක් උදාහරණ දෙමින් විස්තර කරන්න. රචනා ප්‍රශ්නයක් විදිහට තනිකර අහන්න පුළුවන් මේ අපි කතා කරන්න යන කාරණා ටික. රසායනික ප්‍රතිග්‍රාහක යටතේ එතකොට අපි ලිව්වේ රසායනික ප්‍රතිග්‍රාහක ප්‍රතිචාර දක්වන්නේ රසායනික උත්තේජන වලටය. සංවේදී සෛල උත්තේජනය වීමට නම් සංවේදී සෛල උත්තේජනය වීමට නම් රසායනික ද්‍රව්‍ය සෑම විටම උත්තේජනය වීමට නම් රසායනික ද්‍රව්‍ය සෑම විටම ජලයේ ද්‍රාවණගත වීම ජලයේ ද්‍රාවණගත වී තිබීම අත්‍යවශ්‍ය වේ. ජලයේ ද්‍රාවණගත වී තිබීම අත්‍යවශ්‍යයි. අපි නිකන් රසාංකුරයක කොටසක් ගත්තොත් දැන් මෙන්න මේම රස සංවේදී කේශර ධර්ම සෛල තියෙන කියලා හිතන්නකෝ. දැන් මෙතන තියෙන මේ කේශර ධර්ම සෛල. එතකොට මේ තියෙන රස සංවේදී රසාංකුරයක්. එතකොට මේවා කෙලවර වෙලා තියෙන සෛල ස්නායු වලින් නර්ව් එක සම්බන්ධලා තියෙන්නේ. දැන් මෙතන තියෙනවා ශ්ලේෂ්මල ස්තරය. දැන් මොකද වෙන්නේ? මේක දිය වෙලා
මේක ඇතුළට ඇතුල් වෙනවා. ඇතුල් වුණා මොකද වෙන්නේ මේ කේශර ධර්ම සෛල උද්දීපනය වෙනවා. අන්න විද්‍යුත් ආවේගයක් ගණනය කරගෙන අරගෙන යනවා මෙහාට. එතකොට දැන් මෙතනදී ඉස්සෙල්ලම අපිට රස දැනෙන නම් ඒ රස සංවේදනයට අදාළ ද්‍රව්‍යයන් ටික මේක ඇතුළේ අර කේකේ තියෙන ශ්ලේෂ්මලයේ දිය වෙන්න ඕනි. එහෙම දිය වෙන්නේ නැත්නම් අපිට රස සංවේදනයක් දැනෙන්න විදියක් නැහැ. එතකොට ඒ දිය වෙච්ච තමයි අපිට රස සංවේදනය සඳහා හේතු වෙන්නේ. එතකොට දිය වෙලා තමයි එතකොට රස අංකුර තුලට ඇතුල් වීම සිදු වෙන්නේ. එතකොට ඒකෙදි මුලින්ම එතකොට ඒවා ජලයේ ද්‍රාව්‍ය වෙන්න ඕනේ. ජලයේ ද්‍රාවණගත වීම අත්‍යවශ්‍ය වේ. රසායනික ප්‍රතිග්‍රාහක ලෙස රසායනික ප්‍රතිග්‍රාහක ලෙස රසායනික ප්‍රතිග්‍රාහක ලෙස පාට මාරු කරලා ලියන්න. පාට මාරු කරලා රස ප්‍රතිග්‍රාහක සහ ආග්‍රහණ එහෙම ආග්‍රහණ කොම්බුවක් කරනනේ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක ඔය දෙක තමයි ඒතර අයිති වෙන්නේ. රස ප්‍රතිග්‍රාහක සහ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සලකනු ලැබේ. ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සලකනු ලැබේ. සාමාන්‍යයෙන් ආග්‍රහණය සහ රස දැනීම සිදුවන්නේ රසායනික ප්‍රතිග්‍රාහක පාදක කරගෙන වේ. ඒ කියන්නේ එතකොට ඔය දෙක සම්බන්ධ කරගෙන තමයි රසායනික ප්‍රතිග්‍රාහක ක්‍රියාත්මක වෙන්නේ. පාදක කරගෙන වේ. එමෙන්ම සංසරණය වන රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වැනි එතනක් තියෙනවා. ඔයාලා සමහරට ඉගෙන ගන්නවා රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාහනය සම්බන්ධව කතා කරද්දී ඒ කියන්නේ ශ්වසන ක්‍රියාවලියේදී අපි කතා කරනවානේ මතකද රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට සංවේදී වෙන කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි සාමාන්‍ය අපි ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය පාලනය කරද්දී මොළයේ ලක්ෂානි මට කියන්න මොළයේ මොන කොටසද සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය පාලනය කරන්නේ? ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය පාලනය කරන මොළයේ මොන කොටසද? සුසුම්නා ශීර්ෂකයේ තියෙනවා ආශ්වාස මධ්‍යස්ථානය සහ ප්‍රාශ්වාස මධ්‍යස්ථානය කියලා කොටස් දෙකක් තියෙනවා. මතක් කරගන්න. එතකොට සුසුම්නා ශීර්ෂකයේ තියෙන මේ ආශ්වාස සහ ප්‍රාශ්වාස මධ්‍යස්ථානය තමයි සංවේදී වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ අර එතනදී අපි කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියදී අපි කතා කරනවානේ ආශ්වාසය කියලා කියන ක්‍රියාවලියදී පෙනහල වලට වාතය ඇතුල් කරගන්න ඕනේ. එතකොට වෙන්නේ උරස් කුඩුව ඉදිරියටයි ඉහළටයි චලනය වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි කියන්නේ මුලින්ම මහා ප්‍රාචීර පේශී සංකෝචනය වීම සහ උරස් අන්තර්පාර්ශ්වික පේශී සංකෝචනය වීම නිසා තමයි වෙන්නේ.
උරස් කුරේ ඉදිරියට සහ ඉහළට චලනය වෙනවා. එතකොට මහා ප්‍රාචීර පේශි සංකෝචනය නිසා සිරස් අක්ෂය ඔස්සේ පරිමාව වැඩි වෙනවා. මේ අක්ෂය ඔස්සේ පරිමාව වැඩි වෙනවා. එතකොට පෙනහළු බිත්ති ප්‍රසාරණයට ලක් වෙනවා. ප්ලූරා බිත්ති අතර එකිනෙක අර පීඩන ප්‍රතිග්‍රාහක තියෙන. එතකොට ඒ සංවේදී වෙලා එතකොට පෙන මොනවද මේ ප්ලූරා බිත්ති එකක් මත එකල ඉස්සලා යනවා. ඊට පස්සේ ප්ලූරා කුහරය තුල පරිමාව වැඩි වෙනවා. ඊට පස්සේ පීඩනය අඩු වෙනවා. ඒක නිසා පෙනහළු ඇදෙනවා. පරිමාව වැඩි වෙනවා. පීඩනය අඩු වෙනවා. වායුගෝලයේ පීඩනය වැඩි වෙනවා. අන්න වාතය ගලාගෙන එනවා. ඒ ගලාගෙන එද්දී එන පෙනහළු වල තියෙන ප්‍රසාර ප්‍රතිග්‍රාහක සංවේදී වෙනවා. අන්න එතකොට එතනින් කියනවා දැන් ඇති පෙනහළු තුළට වාතයක් තුළු වුණා කියලා. එතකොට තවදුරටත් ඇතුළු වුණොත් පෙනහළු පුපුරයි කියලා කියන සිග්නල් එක දෙනවා. අන්න දොර සුසුම්නා ශීර්ෂකයට දෙනවා. ආශ්වාසය නතර කරනවා. ප්‍රාශ්වාස ක්‍රියාවලිය උත්තේජනය කරනවා. ඔහොම රොටේෂන් වෙන විදියක් අපි කතා කරලා ඇති. ඒකෙම ඊට පස්සේ අපි කතා කරලා තියෙනවා අර සුසුම්නා සුසුම්නා නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ශ්වසනය කියලා කියන ක්‍රියාවලියලදී සෛලවලදී සෛලීය ශ්වසනයක් වෙනවනේ. අන්නේ සෛලීය ශ්වසනය කියලා කියන ක්‍රියාවලියවලදී නිදහස් කරනවනේ කාබන් ඩයොක්සයිඩ් එක. ඒ කාබන් නිදහස් කරන කාබන් ඩයොක්සයිඩ් එක මොකද වෙන්නේ? රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දිය වෙනකොට ඒක හදනවා කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරනවා මේ බයිකාබනේට් විදිහට 70ක් විතර. ඊගාවට ඇමයිනෝ හිමොග්ලොබින් විදිහට. ඒ වගේම හිමොග්ලොබින් ප්ලාස්මේ කාබන් ඩයොක්සයිඩ් ප්ලාස්මේ දිය වෙලා පරිවහනය වෙන 5ක් විතර. අරක 23ක් විතර අරක 70ක් විතර. ඒතර ඔය විදිහට බයිකාබනේට් විදිහට යද්දී අර H2CO3 කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා H2CO3 සහ H+ වල කැඩෙනවනේ. H2CO3 හැදිලා කාබනික් ඇන්හයිඩ්‍රේට්ස් මගින් H+ සහ HCO3- වලට. අන්න එතකොට H අයන සාන්ද්‍රණය වැඩි වෙනවා රුධිරයේ. අන්න එතකොට ඔය දැන් මේ අපි කියන්නේ යන්නේ ඒ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කියලා කියන්නේ අතරම රුධිරයේ pH අගය වෙනස් කරන්නේ. අන්න pH අගයට සංවේදී වෙනවා මහා ධමනීය ධමනි දේහය සහ ශීර්ෂ පෝෂී ධමනීය කැරොටිඩ් දේහය කියලා දෙකක් තියෙනවා. මහා ධමනීය ධමනි දේහයයි ශීර්ෂ පෝෂී ධමනීය කැරොටිඩ් දේහය. ඒතර මේ දෙක මොකද වෙන්නේ? සෙන්සර් වෙනවා. අන්න එතකොට මේ සෙන්සර් වෙන්නේ රුධිරයේ pH අගයට. pH අගය වෙනස් කරේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. අන්න එතකොටත් ගිහිල්ලා අර අපේ ප්‍රාශ්වාස මධ්‍යස්ථානයේ උත්තේජනය කරනවා ආශ්වාසය නතර කරලා ඔන්න කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙලා තියෙන්නේ අඩු කරපන් කියලා කියන සිග්නල් එක වෙනහල වලට දෙනවා. ඒතර ඒ හරහා අපේ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම මොකද කරන්නේ? කන්ට්‍රෝල් කරනවා. ඒතර එතනදි ක්‍රියාත්මක වෙන්නේ අතරම මේ රසායනික ප්‍රතිග්‍රාහක තමයි ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ඒ අර H+ සාන්ද්‍රණයට තමයි මේක සංවේදී වෙන්නේ. ලියන්න එතකොට සංසරණය වන රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වැනි සංසරණය වන රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වැනි සුවිශේෂ රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාවක් සමහර රසායනික ප්‍රතිග්‍රාහකවලට ඇත. සුවිශේෂී රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාවක් සමහර රසායනික ප්‍රතිග්‍රාහකවලට ඇත. උදාහරණ ලෙස රුධිරයේ pH අගයට H+ අයන සාන්ද්‍රණයට pH අගයට H+ අයන සාන්ද්‍රණයට සංවේදී වීම මහා ධමනියේ ධමනි දේහ හා ශීර්ෂ පෝෂී ධමනියේ කැරොටිඩ් දේහ මහා ධමනීය ධමනි දේහ සහ ශීර්ෂ පෝෂී ධමනීය කැරොටිඩ් දේහ ක්‍රියාත්මක වේ. ඔය උදාහරණ දෙයක් ගත්තේ. ඔක උතරින් ලියාදුරක් කවන්නේ නැහැ. ඔය එතකොට රුධිරේ ඒක රසායනික ප්‍රතිග්‍රාහක ආකාරයක් තමයි. අතන රුධිරේ pH අගයට සංවේදී වෙන්නේ. H අයන හදන විදිය ඕනේ නැහැ. ඒක දැන් දන්නවා. ඒක මුලට ගිහින් බලන්න. ශ්වසන පාඩමේදී H2CO2 H2O එක දීලා H2CO3 හදලා ඒක කාබනික් ඇන්හයිඩ්‍රේට්ස් මගින් H+ සහ HCO3 මයිනස් කරනවා. මයිනස් කළා. ඒතර ඒ නිදහස් කරන H+ ටික තමයි
රුධිරය දිය වෙන්නේ. අන්න එතකොට රුධිරයේ pH වගේ වැඩි වෙනවා. අන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? මහා ධමනීය ධමනි දේහයයි ශීර්ෂ පෝෂ ධමනී කැරොටිඩ් දේහයයි සංවේදනය. ඕක තමයි එතකොට ප්‍රධාන රසායනික ප්‍රතිග්‍රාහක විදියට අපේ මේ දේහය තුල බලා ගන්න පුළුවන් අවස්ථාවක් කියලා ගන්නෙ. එහෙම නැත්නම් අපි කතා කරන්නේ මොනවද? අර මම highlight කරලා නැත්නම් පාට මාර්ක කරලා ලියන්න කිව්වනේ. ඒතර මේ පාට මාර්ක කරලා ලියන්න කිව්වේ රස ප්‍රතිග්‍රාහක සහ ගන්ධ ප්‍රතිග්‍රාහකද. අන්න ඒ දෙක තමයි එතකොට ඊළඟට ප්‍රධාන මේ රසායනික ප්‍රතිග්‍රාහක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අනුමාත්‍රිකා විදිහට ගන්න එතන අපි පාට මාර්ක කරලා ලියපු එකෙන් රස ප්‍රතිග්‍රාහක ප්‍රධාන වශයෙන් එතකොට අපේ රස සහ සංවේදනය වෙනවා. එතකොට රස ප්‍රතිග්‍රාහක කියලා කියන කාරණාව එතකොට තව තප්පර නේ තව විනාඩියක වගේ කාල සීමාවක් තියෙන්නේ. ඒක නිසා කට් වෙයි. කට් වුණාම ඊට පස්සේ මම ආයි ලින්ක් එක ෂෙයා කරන්නම්. එතකොට ආයි නැවත ලොග් වෙලා බලමු එකම ලින්ක් එක වෙන්නේ නැති මම හිතන්නේ ඊගවසරයටත් දෙන්නේ. එකෙන් ආයි ලොග් වෙන්න ක්ෂණිකව ලොග් වෙන්න බැරි වේවි. අර මම කිව්වේ ඒක චුට්ටක් චෙක් කරලා බලලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඊගාවට අදලා අපිට කතා කරන්න තියෙන්නේ රස ප්‍රතිග්‍රාහක සම්බන්ධව සහ ඊගාවට රසායනික ප්‍රතිග්‍රාහක විදිහට ක්‍රියාත්මක වෙන ගන්ධ ප්‍රතිග්‍රාහක කියලා කියන ප්‍රතිග්‍රාහක වර්ග දෙක ප්‍රධාන වශයෙන් රසායනික ප්‍රතිග්‍රාහක වලට උදාහරණ විදිහට අපි ගන්නෙ. ඒතකොට රසායනික ප්‍රතිග්‍රාහකයන් විදිහට